අයිබෝන් පුතේ 9 වසර තොරතුරු හා sannivedana තාක්ෂණය විෂයයේදී පස්වෙනි පාඩම විදිහට ඔයාලට ඉගෙන ගන්න තියෙනවා පරිගණක ජාලකරණය කියලා පාඩම. ඒකෙදි පරිගණක ජාලයක ප්‍රධාන සංරචක කීපයක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ඒකෙදි ප්‍රධානතම සංරචකයක් විදිහට ගන්නවා ජාලකරණ ස්විච් එක. එහෙම නැත්නම් network switch කියන device එක. අපි අද බලමු මේ network switch එක කොහොමද වැඩ කරන්නේ කියලා. ජාලකරණ ස්විච් එක ප්‍රධානතම කාර්යය තමයි පුතේ පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර සම්බන්ධතාවය ගොඩනැගීම සඳහා මැදිහත්කරු විදිහට වැඩ කරන එක. ඒ කියලා කියන්නේ සම්පූර්ණ පරිගණක ජාලය රඳා පවතින්නේ මෙන්න මේ ස්විච් එකත් මත. එතකොට මේ ස්විච් එකට පරිගණක විතරක් නෙමෙයි CCTV කැමරාස්, access points, routers ඔන්න ඔය වගේ devices ගණනාවක් plug වෙන්න පුළුවන්. ඔන්න ඔය devices සහ switch එක අතර සම්බන්ධතාවය ඇති කරන්නේ මෙන්න මේ RJ45 කේබල් එක තුලින්. ඔයාලා මේක දැකලා තියෙනවා. RJ45 කේබල් එක ඔයාලා දැකලා තියෙනවා. කොහෙද දැකලා තියෙන්නේ? ඔයාලා අලුතෙන් router එකක් ගත්තාම router එකේ එනව නේද කහපාට කේබල් එකක්. ඔන්න ඔය જાතියේ. අන්න ඒ කේබල් එකට තමයි RJ45 කේබල් එකක් කියලා කියන්නේ. එතකොට ඒ කේබල් එකේ අග්‍ර දෙක තමයි ඔය අපි කලින් කතා කරපු පරිගණකයක්, එහෙම නැත්නම් CCTV කැමරාවක්, access point එකක්, එහෙම නැත්නම් router එකක් වගේ දෙයක් plug වෙන්නේ RJ45 කේබල් එකේ එක අග්‍රයකට. අනික් අග්‍රේ plug වෙනවා network switch එකේ network port එකට. ඒ කියන්නේ RJ45 කේබල් එකක් අපි ගත්තොත් මෙන්න මෙහෙම ඇවිල්ලා කම්පියුටරේ හරි ලැප්ටොප් එකේ හරි තියෙන මෙන්න මේ network port එකට ප්ලග් වෙනවා. එක එක ආකාරයේ පෝට්ස් තියෙන network switch මේ වෙනකොට ඉන්ඩස්ට්‍රියේදී වලට දකින්න හම්බ වෙනවා. පෝට් 5 තියෙන්න පුළුවන්, පෝට් 8 තියෙන්න පුළුවන්, පෝට් 16 තියෙන්න පුළුවන්, පෝට් 24 තියෙන්න පුළුවන්, පෝට් 48 තියෙන්න පුළුවන්. මේ තියෙන අන්න ඒ වගේ ස්විච්. සරලවම network switch එක කාර්යය තමයි පරිගණක ජාලයේ මැදිහත්කරු විදිහට ක්‍රියා කරන්නේ.